මේ රැක්වල සෙරමික් අයිටම්. කිචන් එකට අනිවාර්යෙන් අවශ්‍ය වෙන මෙන්න මේ වගේ ප්ලේට්ස්. ඉතින් 790ක් වගේ තමයි වෙන්නේ ඉතින්. මේ මගේ රුපියල් 850ක් තමයි වෙන්නේ. ඊළඟට මේ රැක් එකේ ඔයාලා දකින්නේ ජග් එකත් එක්ක තියෙන කලෙක්ෂන් එක. ඉතින් මෙතන ගොඩාක් බඩු ලන්ච් බොක්සස්, ස්ට්‍රේජ් බොක්සස්, වෝටර් බෝටල් රුපියල් 2950 ඉඳලා පල්ලෙහාට යනකම් ඔයාලට අරගන්න පුළුවන්. රුපියල් 130 ඉඳලා මේ ක්ලේ පොට්ස් වලට මේ හැම එකක්ම එක එක සයිස් වලදී ගණන් වෙනස් වෙනවා. පෑන්ස් කලෙක්ෂන් මේකට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ලස්සන පෑන් කලෙක්ෂන් එක. හායි ලයිෆ් ඔන් ඉඩියා ශාලකට වෙනද වගේම අන්න අදත් ආදරෙන් ඔයාලා පිළිගන්නවා. ඉතින් අපේ යාළුවෝ හැමෝම කැමතිනේ shopping ගියාම හැමදේම එකම වහලක් යටින් අරගන්න. එතකොට කාලේ ඉතුරු වගේ මහන්සියත් අඩුයි. ඒ වගේම ලස්සන useful kitchen items වන් නිදහසේ තෝරලා බේරලා ගන්න තියනවා නම් තවත් සතුටුයිනේ. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් මේ හැමදේම තියෙන තැනක් වෙන නුගේකඩ මංජුරි වෙල්දායතනේ kitchen item section එකට තමයි ඔයාලා මේ වීඩියෝ එකෙන් අරගෙන යන්නේ. ඉතින් වීඩියෝ එක බලන්න කලින් ඔයා අපේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලන අතර තාමත් ඔයා subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඊළඟට ඔයාලට මේ පේන්නේ මේ රැක්වල සෙරමික් items. ඉතින් ගොඩාක් ලොකු collection එකක් තියෙනවා. බලමු මොනවද තියෙන අනගේ collection එක කියලා. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ලස්සන ප්ලේට්ස් වර්ග තියෙනවා. ඉතින් ඩිසයින්ස් වලින් තියෙන. ඉතින් මේ වගේ ලස්සන ඩිසයින් එකක් මේ ගිහලා තියෙනවා. ඉතින් මේ ප්ලේට්ස් එක රුපියල් 920ක් තමයි වෙන්නේ. මේක white color plates වලින් තමයි තියෙන්නේ. ඉතින් මේ මොඩල් එකෙම ඔයාලට තව green color plates බලා ගන්න පුළුවන්. ඉතින් size එක පොඩ්ඩක් පොඩි රුපියල් 650ක් තමයි මෙන්න මේ plate එක වෙන්නේ. ඊට අමතරව ඔයාලට මෙන්න මේ වගේ පොඩි plates බලා ගන්නත් පුළුවන්. ඉතින් මේ පොඩි plates ඔයාලට රුපියල් 450 ඉඳන් උඩට විවිධ පාටවල වලින් අරගෙන ඉන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව ඔයාලට මෙන්න මේ වගේ මේ table plates මෙන්න තියෙනවා. මෙන්න මේ වගේ කලර්ස් වලින් රුපියල් 1520ක් තමයි මෙන්න මේ plates වෙන්නේ. ඉතින් මේක blue color green color ඊට අමතරව වෙන පාටස් වලින් කියන pink item විදිහට ඔයාලට අරගන්න පුළුවන්. ඉතින් මෙන්න වගේ පොඩි පීරිසි වර්ග වලට බලා ගන්න පුළුවන් රුපියල් 290 ඉඳන් උඩට ඒ වගේම cups වර්ග බලා ගන්න පුළුවන් රුපියල් 450 ඉඳන් උඩට. ඉතින් ඔයාලට මේ ආකාරයේ ලස්සන cups يعني 590 මෙන්න මේ cups එක වෙන්නේ. මේක විවිධ වර්ගයන් වලින් විවිධ sizes වලින් ඔයාලට මෙන්න මේ ආකාරයේ අරගෙන ඉන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව මෙන්න වගේ සුදු පාට plates මේ plate එක රුපියල් 1950ක් තමයි මේ plate එක වෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ ආකාරයෙන් බලා ගන්න පුළුවන්. ලස්සන ඩිසයින් දීපු ප්ලේට්ස් වර්ග තියෙනවා. ඉතින් මේ ලස්සන ඩිසයින් දීපු ප්ලේට්ස් වර්ග වලට අරගෙන ඉන්න හැකියාවක් තියෙනවා. ඉතින් වල ප්‍රයිසස් එක වෙන්නේ රුපියල් 750ක් තමයි මෙන්න මේ ලස්සන ඩිසයින් කරපු ප්ලේට්ස්. ඊට අමතරව ඔයාලට මේ වගේ කොටු ප්ලේට්ස් අරගෙන ඉන්න හැකියාවක් තියෙනවා. ඉතින් ටේබල් එකට තියන්න රුපියල් 2150ක් තමයි මේ කොටු ප්ලේට් එක වෙන්නේ. ඊට අමතරව මේ වගේ ලස්සන ඩිසයින් වලට ගියපු කෑම ප්ලේට්ස් වර්ග තියෙනවා. ඉතින් මේකත් රුපියල් 1850ක් තමයි මෙන්න මේ ප්ලේට් එක වෙන්නේ. ඉතින් white color normal ඔයාලා කෑම ගන්න ප්ලේට්ස් ගන්නවා නම් රුපියල් 750 ඉඳන් උඩට මෙන්න මේ ප්ලේට්ස් වලට අරගෙන ඉන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙතන ඩිසයින් ගියපු සහ ඩිසයින් ගියපු නැති white plates වලට මෙන්න මේ section එකෙන් අරගෙන ඉන්නේ හැකියාවක් තියෙනවා. ඉතින් නිව් මංජරි නිවිගොඩ branch එකට එන්න මෙන්න මේ items ඔයාලට ගොඩක් varieties වලින් බලා ගැනීම හැකියාව සහ අරගැනීමේ මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඊට අමතරව kitchen එකට අනිවාර්යෙන් අවශ්‍ය වෙන මේ වගේ plates. ඉතින් මෙන්න මේ plates රුපියල් 720යි. ඉතින් රුපියල් 720 ඉඳන් උඩට මෙන්න මේ වගේ table plates වලට බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඊට අමතරව මේ වගේ ලස්සන අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ යන noodle balls කියලා ඉතින් රුපියල් 2100ක් වගේ තමයි noodle ball එකක් වෙන්නේ. ඊට අමතරව මේ වගේ රතු පාට balls වලට 190ක් වගේ වෙන cups. ඊට මෙන්න වගේ plates වෙනවා රුපියල් 790ක් වගේ තමයි වෙන්නේ. ඉතින් විවිධ වර්ගයේ පාට වලින් ඔයාලට මෙන්න මේ plates බලා ගන්න පුළුවන්. මෙන්න මේ අමුතුම කලරයක් තියෙන ප්ලේට් එක රුපියල් 1520ක් තමයි වෙන්නේ. ඔයාලට
ඉතින් අමුතු පාටක් යුනික් කලර් එකක් එක්ක. ඉතින් රෙඩ් කලර්, ග්‍රීන් කලර්, ඒ වගේම බ්ලූ කලර්, බ්ලැක් කලර්, වයිට් කලර් එකේ ඩිසයින් කරපුවා මේ වගේ සියලුම දේවල් මෙතනින් ඔයාලට අරගෙනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් බොහෝ දුරට රුපියල් 1000යි 2000යි අතර ගාණක් තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ කප්ස් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. රුපියල් 790ක් තමයි මේ කප්ස් වෙන්නේ. අමුතුවෙන් මේ වගේ ප්ලේට්ස් තියෙනවා රුපියල් 650 ඉඳන් මොකට ඉතින් මෙතන තියෙන ඒ වලට টপ සේවිං 25% ඩිස්කවුන්ට් එකක් ඔයාලට මෙන්න මේ සෙරමික් අයිටම්ස් වලට අරගෙන ඉන්න හැකියාවක් නිව් මන්ජරි නුගේගොඩ බ්‍රාන්ච් එකට ආවොත් අරගෙන ඉන්න හැකියාවක් තියෙනවා. හරි ඊළඟට මේක සෙරමික් පොට් එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ මේ ස්පූන් එකත් සෙරමික්. ඉතින් මේක රුපියල් 650ක් වගේ තමයි වෙන්නේ. ඊළඟට ඔන්න සෙරමික් ටිෂු හෝල්ඩර්ස් තියෙනවා. මේකත් රුපියල් 650ක් තමයි ගාන ප්‍රයිස් එක වෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ පුංචි කප්ස් පොඩි කප්ස් මේක රුපියල් 490ක් තමයි වෙන්නේ. ඉතින් මේක එක එක සයිසස් වල තියෙනවා පේනවා ඇති තියෙනවා. ඉතින් මේක 690 මේ චූටි සයිස් එක. ඊළඟට මේ වගේ ප්ලැටර්ස්. ඉතින් මේ වගේ මේවා සෙරමික් ප්ලැටර් එකක්. මේක රුපියල් 1350ක් තමයි වෙන්නේ. ෆිෂ් ප්ලැටර් එකක්. ෆිෂ් ප්ලැටර් ඩිෂ් එකක් රුපියල් 1350. එකේ එක සයිසස් තියෙනවා වල පේනවා ඇති. මේක පොඩි සයිස් එක. ඊළඟට ඔන්න මෙතන තියෙනවා මේ වගේ සෝස් බෝල් ඩිවයිඩර් රුපියල් 350යි මේ දෙකක් තියෙනවා. රුපියල් 1150යි. මේක oven වෙයා එකක්. ඒ වගේ ගොඩාක් ප්ලේට්ස් ජාති තියෙන ඔයාලට තෝරලා අරගන්න. ඩිසයින්ස් නම් ගහලා මේ වගේ printed කරපු මේ වගේ මේ කස්ටමයිස් family mugs තියෙනවා. අපි බලමු එකක price එක. මේක රුපියල් 650ක් විතර වෙනවා. ඔන්න සිංහලෙන් විතර නෙමෙයි ඉංග්‍රීසි වලින් නම් ඔන්න ඔයාලට ඒක print කරලා තියෙනවා. ඉතින් මෙන්න cartoon characters අනුව ඔන්න තියෙනවා චූටි අයටත් මාක්ස් රුපියල් 590යි. හරිම ලස්සනයි කාටුන් කැරක්ටර්ස් වලට. මේ මග්ගේ රුපියල් 850ක් තමයි වෙන්නේ. මේක නොරිටේක් එකක්. ඊළඟට ඔන්න පාට මක්ස් තියෙනවා. ඉතින් ඔයාලා කැමති පාටක් තෝරගන්න පුළුවන්. ඉතින් මේකක් වෙන්නේ රුපියල් 680යි. ඉතින් මේ දේ ඔයාලට විශේෂයෙන් මතක් කරන්න අවශ්‍යයි. මේ වීඩියෝ එකේ දක්වා ඇති මිල ගණන් සහ මේ කිචන් අයිටම්ස් අපි නුගේගොඩ මන්ජරි වෙළඳ ආයතනයට ගිහිල්ලා වීඩියෝ කරපු දිනේ මත පදනම් වන බවත් මිල ගණන් සහ භාණ්ඩ මිලදී ගැනීම කාලයත් සමග වෙනස් විය හැකි බව කරුණාවෙන් සැලකිය යුතුයි. ඒ කියන්නේ ඔයාලා මේ මන්ජරි නුගේගොඩ වෙළඳ ආයතනයට ඇවිල්ලා බඩු ගන්න දවස වෙලා වෙනකොට මේ වීඩියෝ එකේ ප්‍රයිසස් සහ මේ අයිටම්ස් අප්ඩේට් වෙලා එහෙම නැත්නම් රීස්ටොක් වෙලා එහෙම නැත්නම් වෙනස් වෙලා තියෙන්න පුළුවන් කියලා. ඒක ග්ලාස් කප් එකක් ස්ට්‍රෝ එකත් එක්ක තියෙන්නේ. ඒක රුපියල් 890ක් තමයි වෙන්නේ. ඉතින් ඊළඟට ඔයාලට පේනවා ඇති හරිම ලස්සන කලෙක්ෂන් එකක්. ඉතින් මේකේ මේ වගේ සෙට් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ මග් එක ඒ වගේම මෙන්න මේ විදිහට ටී පොට් එක කප් එක තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති ඒක හරි වෙනස්. ඉතින් මේක සෙට් එකක් තියෙන්නේ. ඉතින් මේකේ එක එක ඩිසයින්ස් තමයි ඔයාලට මෙතන පේන්න තියෙන්නේ බොක්සස් වල. ඉතින් මේක රුපියල් 2690ක් වගේ තමයි මේ වගේ සෙට් එකක් වෙන්නේ. ඉතින් ඒකේ එක එක ඩිසයින්ස් තියෙනවා. මෙතන මේක මේ ඩිසයින් එකෙන් තමයි මේ මෙතන තියෙන බොක්ස් එක තියෙන්නේ. ඉතින් මේකේ ග්ලාස් සෙරමික් ස්පූන් එකක් යනවා. මේ වගේ හරිම ලස්සනයි එකක්. ඔයාලා මේ දකින්නේ එයාලගේ ග්ලාස් කලෙක්ෂන් එක. ඉතින් ඔයාලට හැම එකකින්ම ග්ලාස් එකක්, ඒ කියන්නේ හැම ඩිසයින් එකකින්ම ග්ලාස් එකක් ඔයාලට පේනවා ඇති ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඉතින් එක එක ප්‍රයිසස් වලට තියෙන ලස්සන ග්ලාස් ඩිසයින්ස්. ඉතින් ඊළඟට ඔයාලා මෙතන දකින්නේ ජොග් කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් එක එක ඩිසයින්ස් වලින් ඉතින් මේක නම් රුපියල් 1190ක් වෙන්නේ.
ඉතින් මේ වගේ ඩිසයින් එකක රුපියල් 2350ක් වෙනවා. ඊළඟට මේ රැක් එකේ ඔයාලා දකින්නේ ජග් එකත් එක්ක තියෙන කලෙක්ෂන් එක. ඉතින් ඒකේ ඩිසයින්ස් කිහිපයක්ම තියෙනවා එක එක ප්‍රයිසස් වලට. ඉතින් හරිම ලස්සනයි. මේ සෙට් එක මේ ඩිසයින් එකේ රුපියල් 4890ක් වෙන්නේ. ඒකට ග්ලාසස් 6ක් එනවා. ඔන්න මේකෙත් මේ වගේ ග්ලාසස් 6ක් එනවා. මේක 4250ක් තමයි වෙන්නේ. ළඟට ඔන්න ආයේ මෙතනත් සෙට් එකක් තියෙනවා. මේක රුපියල් 4600 යනවා. ඒකෙත් මේ වගේ කප්ස් 6ක් එනවා. ඔන්න මෙතනත් තියෙනවා. මේකේ වගේ ග්ලාසස් 4ක් එනවා. මේක 4450යි නේ. ස්ටෑන්ඩ් එක මේක ග්ලාස් ස්ටෑන්ඩ් එකක්. හරිම හෙවි. ආයේ ඒකේ ගෝල්ඩ් එකෙන් තියෙනවා. ඒ කියන්නේ මේක වයිට් එක මේක ගෝල්ඩ් එක 3490යි සේම් ප්‍රයිස් එන්නේ. මේක 5900යි. ඉතින් මේකේ ප්ලේට්ස් දෙකක් තියෙනවා. ඔයාලට ස්වීට්ස් එහෙම අරේන්ජ් කරන්න පුළුවන්. හරිද මෙන්න මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් ක්ලාස් කලෙක්ෂන් එකක්. ඉතින් 6 pieces හම්බෙන මෙන්න මේ මග් කලෙක්ෂන් එක රුපියල් 3650යි. ඉතින් විවිධ වර්ගයන්ගෙන් සහ විවිධ කලර්ස් වලින් ඔයාලට මෙන්න මේ ග්ලාස් අරගෙන ඉන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ ග්ලාස් සෙට් එකම රුපියල් 2450යි. ග්ලාසස් 6ක් මේ සෙට් එකකට එනවා. ඉතින් එක එක ඩිසයින් වලින් ක්‍රිස්ටල් ඒ වගේම ෂේප්ස්. ඉතින් මෙන්න මේ හැම එකක්ම පීසස් 6ක් එන්නේ. ඉතින් මේ පීසස් 6 රුපියල් 2190 ඉඳන් උඩට ඔයාලට අරගෙන ඉන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් පොඩි ග්ලාස් තියෙනවා රුපියල් 120ක් එක. රුපියල් 450 3 pieces එන මෙන්න බ්ලූ මේන ග්ලාසස් උඩට අරගෙන ඉන්න හැකියාවක් තියෙනවා. ඒ වගේමයි තව මෙතන ගෙදරට කවුරු හරි එනවා නම් මේ වගේ ඩ්‍රින්ක්ස් කියන්නේ ජූස් මොන හරි දෙන රුපියල් 390 ඉඳන් උඩට මෙන්න මේ වගේ සිංගල් ග්ලාසස් අරගෙන ඉන්න හැකියාවක් ඔයාලට නිව් මන්ජරි නුගේගොඩ බ්‍රාන්ච් එකට ආව හැකියාව තියෙනවා. ඊළඟට මම තව දැක්ක ස්පෙෂල් අයිටම් එකක් තමයි මෙන්න මේ ග්ලාසස් දෙක. ඉතින් මේක ටිකක් ලොකු සයිස් එක මේක පොඩි සයිස් එක. ඉතින් මේකේ ඔයාලට පේනවා ඇති මෙෂර්මන්ට්ස් දාලා. ඉතින් තියෙනවා ටේබල් ස්පූන්ස් වලින්. ඉතින් මේකෙත් ඒ වගේම මෙෂර් කරලා ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඇත්තට මෙෂරින් කප්ස් වලට කියන්නේ ග්ලාසස් වලින් මේ වගේ තිබුණා. ඉතින් මේකේ මේ පොඩි එක වෙන්නේ රුපියල් 350යි. මේක 490ක් වෙනවා. හරි ඊළඟට ඔයාලා මේ දකින්නේ ලන්ච් බොක්ස් කලෙක්ෂන් එකක්. එකකින් මේකේ එක එක ඩිසයින්ස් එනවා ඔයාලට පේනවා ඇති. ඊළඟට ඔයාලා මේ දකින්නේ මෙතන තියෙන බොටල් කලෙක්ෂන් එක. ඉතින් මෙන්න මේ වගේ බොටල් එකක් වෙනවා රුපියල් 750යි. ඉතින් මෙතන තියෙන ඔයාලට බේකින් කරන්න පුළුවන් බෝල් සෙට් එකක්. ඉතින් මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් ප්‍රයිසස් මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ. බේකින් කරන කට්ටියට බේකින් බෝල්ස් ඔයාලට අරගන්න පුළුවන් ලස්සන සෙට් එකක් මෙතන තියෙනවා. මේ වගේ බොක්ස් ඔයාලා බලා ගන්න පුළුවන් රුපියල් 1890 මෙන්න මේ ස්ටේන්ලස් ස්ටීල් सेपरेट कर लेती है ना बॉक्स से मतलब ट्रांसपेरेंट बलागन रुपया 2650 ఇది సైజ్ కి మీకు లోపు ఆర్డర్ బలాగని హెగి అవుతుంది ना एक टू सेपरेट स्टेनलेस स्टील बॉक्स ఇది ఇది అమ్మ तरह सेपरेट करको प्लास्टिक बॉक्स ऑर्डर बलागनि హెగి అవుతుంది ना 50 रुपया 1650 තමයි වෙන්නේ මෙන්න මේ ලිඩ් එක තියෙන ස්ටේන්ලස් ස්ටීල් බොක්ස් එක හතරකට බෙදලා තියෙන එක රුපියල් 2450ක් තමයි වෙන්නේ. ඉතින් ලොකු බොක්ස් වලට යනවා නම් ඔයාලා ලොකු බොක්ස් එක වලට අරගෙන ඉන්නවා රුපියල් 2490ක් තමයි වෙන්නේ. ඉතින් මේකේ ලීටර් ප්‍රමාණය කිව්වට මිලිලීටර් 860ක් දාන්න පුළුවන්. ඉතින් මේකේ ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ලොකු සයිස් එකක් වලට මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මේක මේ
ලීටර 1.2 වෙනකම් මෙන්න මේ සයිසස් වලට බලා ගන්න පුළුවන්. පොඩි ළමයිගේ ඉඳන් අද ලොකු අයට නම් මෙතන ලස්සන බොටල් කලෙක්ෂන් එකක් අරගන්න පුළුවන්. ඉතින් මෙතන තව ඔයාලට කිචන් එකට අවශ්‍ය ස්ට්‍රේච් බොක්සස් අරගන්න පුළුවන් රුපියල් 750 ඉඳලා උඩට තියෙනවා. ඉතින් මේ වගේ ලොකු ස්ට්‍රේච් බොක්සස් තියෙනවා. ඒ වගේම මේ වගේ පොඩි ස්ට්‍රේච් බොක්සස් තියෙනවා රුපියල් 350 ඉඳන් උඩට. ඉතින් විවිධ වර්ගයන්ගෙන් ට්‍රාන්ස්පරන්ට් තියෙන මේ බොක්සස් වලට අරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ලොකු සයිස් එක රුපියල් 650ක් තමයි වෙන්නේ බොක්ස් එකක්. ඉතින් මේකට කලර්ස් වලට බලා ගන්න පුළුවන්. පින්ක් කලර්ස්, වයිට් කලර්ස්, ඒ වගේම ඔරෙන්ජ් කලර්ස්, බ්ලූ කලර්ස් විදියට විවිධ වර්ගයන්ගෙන් ස්ට්‍රේච් බොක්සස් මෙතන ඔයාලට අරගන්න පුළුවන්. ඉතින් ඒ වගේමයි මේකේ ලීඩ් එක අනුව වෙනස් වෙන බොක්සස් තියෙනවා. ඒවා රුපියල් 720ක් වගේ තමයි වෙන්නේ. ඉතින් ඔයාලට අවශ්‍ය වෙන විදිහට මෙන්න මේ වගේ ස්ට්‍රේච් බොක්සස් ඔයාලට අරගන්න පුළුවන්. ඉතින් සයිසස් වශයෙන් ගත්තොත් ගොඩාක් ලොකු කලෙක්ෂන් එකක් තියෙන නිසා ඔක්කොම ප්‍රයිස් කියන්න අමාරුයි. ඉතින් රුපියල් 250 ඉඳන් රුපියල් 2000 ගණනක් වෙනකම් මෙතන ඔයාලට කිචන් එකට අවශ්‍ය ස්ට්‍රේච් බොක්සස් අරගැනීමේ හැකියාව මෙන්න මේ නිව් මංජරියකට આવොත් තියෙනවා. ඉතින් ඔයාලට මේ තියෙන්නේ ඒ වගේම ස්ට්‍රේච් බොක්ස් කලෙක්ෂන් එකක්. ඉතින් මේ තියෙන්නේ ලන්ච් බොක්සස්. ඉතින් පොඩි කට්ටියට විවිධ ඩිසයින් වලින් විවිධ හැඩතල වලින් ලන්ච් බොක්සස් වලට අරගන්න. මෙන්න මේ ලන්ච් බොක්ස් එක රුපියල් 1750යි. පොඩි කට්ටියට ස්පූන් එකත් එක්ක එන මේ ලන්ච් බොක්ස් එක හොඳ ඉඩ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔයගේ බබාටත් කෑම මේ වගේ සෙපරේට් කරලා දාලා දෙන්න ඕන. මෙන්න මේ වගේ ලන්ච් බොක්ස් එකක්. මේ දෙන්නේ අඩුවට තියෙන රුපියල් 990ක් වෙන ලන්ච් බොක්ස් එකක්. ඉතින් මේකේ මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔය සීල් පිට එන්නේ අපිට බලන්න බලන්න අමාරුයි. ඉතින් මේක රුපියල් 990ක් තමයි වෙන්නේ. මෙන්න මේ ලන්ච් බොක්ස් එක. මෙතන තව ලන්ච් බොක්ස් එකක් තියෙනවා. මේ ලන්ච් බොක්ස් එක වෙන්නේ රුපියල් 1950. ඉතින් මේකත් මේ විදිහට සෙපරේට් කරලා තියෙන්නේ. ඉතින් ඒකට තව ලිඩ් එකකුත් වෙනවා. ඉතින් ඒකටත් ඔයාලට අවශ්‍ය දේවල් දාන්න පුළුවන්. ඒ වගේම තව බොක්ස් එකක් එනවා. ඔයාලට මොන හරි දේවල් පොඩි වගේ දෙයක් බබාට දාලා දෙන්න ඕන. මෙන්න මෙතන තව බොක්ස් තියෙනවා. බබාලට ලන්ච් බොක්සස් එකකින් පොඩි කට්ටියට දෙන්න පුළුවන්. පොඩි ලන්ච් බොක්සස් තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ ලන්ච් බොක්ස් එකක්. ඉතින් මේක රුපියල් 350ක් තමයි වෙන්නේ. මේකට ස්පූන් එකක් මේක ඇතුළටම හම්බ වෙනවා. මේ වගේ පැක් එක තියෙනවා. ඉතින් මේ පැක් එකත් ඔයාලට පුළුවන් වගේ බබාලා දාලා දෙන්න. මේ පැක් එක වෙන්නේ රුපියල් 1100ක් විතරයි. ඉතින් ඔයාලට පේනවා ඇති ඔරෙන්ජ් කලර් එකකින් තියෙන ලස්සන කලෙක්ෂන් එකක්. කෑම පෙට්ටිය ගැන ලන්ච් බොක්ස් එක සහ වෝටර් බෝටල් එක දෙකම අරගන්න පුළුවන්. පැලට් නයිෆ් එකක් රුපියල් 350ක් තමයි වෙන්නේ. විවිධ කලර්ස් වලින් විවිධ වර්ගයන්ගෙන් සහ විවිධ දේවල් වලට අරගන්න පුළුවන් පැලට් නයිෆ්. මෙතනින් ඔයාලට අරගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මෙතන තියෙනවා ඔයාලට අයිස් කියුබ් හදාගන්න විවිධ වර්ගයේ අයිස් කියුබ්. ඒ කියන්නේ ප්ලාස්ටික් වලින් හදපු සහ සිලිකන් වලින් හදපු අයිස් කියුබ් හදාගන්න පුළුවන්. මෙන්න මේ ලස්සන ඩිසයින් සෙට් එකේ රුපියල් 290 ඉඳන් උඩට වලට මෙතනින් මෙන්න මේ සෙට් එක අරගන්න පුළුවන්. ඉතින් තවත් මෙතන තියෙනවා හිරමන වලට දාන්න පුළුවන්. ඔයාලා දන්න ගෙදර තියෙන හිරමන ඒවා වහන්න පුළුවන් කවර්ස්. ඉතින් මෙන්න මේ කවර්ස් වලට මෙතන තවත් අරගන්න පුළුවන් රුපියල් 360 ඉඳන් මෙන්න මේ කවර්ස් වලට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව තවත් මේ වගේ පොඩි පොප්සිකල් වල ගෙදර හදනවා නම් බබාලට දෙන්න මෝල්ඩ් එක තියෙන මෙන්න මෙතන අරගන්න රුපියල් 490 ඉඳන් උඩට මෙතන පොප්සිකල් හදන්න පුළුවන්. මේ මෝල්ඩ්ස් අරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා ස්ටේන්ලස් ස්ටිල් ලන්ච් බොක්සස්. ඉතින් අනිවාර්යෙන් රුපියල් 2650ක් ඉඳන් උඩට මෙන්න මේ ලන්ච් බොක්සස් ඔයාලට අරගන්න පුළුවන්. ඉතින් මෙන්න තමයි ලන්ච් බොක්ස් කලෙක්ෂන් එක තියෙන්නේ. ඉතින් මෙතන ගොඩාක් බඩු ලන්ච් බොක්සස්, ස්ට්‍රේච් බොක්සස්, වෝටර් බෝටල්, ඒ වගේම කුස්සියට අවශ්‍ය කිචන් අයිටම්ස් ගොඩක් තියෙනවා. ඉතින් අපි ඔයාලට ඔක්කොම පෙන්වන්න try කරනවා. ඒ වගේම prices අපි පුළුවන් තරම් කියන try කරනවා. මෙතන තියෙන මේ බොටල් කලෙක්ෂන් එකට ඉතින් මෙතන රුපියල් 650 ඉඳලා මෙන්න මේ ජග් එකක වාට අරගන්න පුළුවන්. රුපියල් 650 මෙන්න මේ ජග් එක වෙන්නේ. ඉතින් ඔයාලට ලොකු මුදලක් නැතුව අඩු මුදලකට මෙන්න මේ ජග් අරගෙන යන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ ලොකු ජග් එක රුපියල් 950ක් තමයි වෙන්නේ. ඉතින් මෙන්න මේකට කෝප් දෙකකුත් කියන්නේ මග් දෙකකුත් ඔයාලට ඒ කලර් එකෙන්ම අරගන්න පුළුවන්. ඉතින් ජූස් දාලා තියන්න අනිවාර්යයෙන් මෙන්න මේ જાතියෙන් ජග්ස් වැදගත් වෙයි.
ඉතින් මෙන්න මෙතන ඇවිල්ලා තියෙනවා new arrivals වලින් food platters වලට බලා ගන්න පුළුවන් ලස්සන food platters. ඒ කියන්නේ ලස්සන crystal design එකයි gold එකත් එක්කන food platters. ඉතින් මේව රුපියල් 1390ට වඩා අරගන්න පුළුවන්. බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ලස්සන සෙට් එක තියෙනවා. ඒ වගේම ඒක ටිකක් ලොකු එක වඩා අරගන්න පුළුවන් රුපියල් 1160යි. ඩිසයින් එක පොඩ්ඩක් වෙනස්. ඒක බාස්කට් එකක් විදිහට තමයි තියෙන්නේ. මේක රුපියල් 1950යි. මේක පොඩ්ඩක් ගැඹුරක් තියෙන බාස්කට් එකයි. මේක 990ක් තමයි මේක වෙන්නේ. ඔයාලා බලා ගන්න පුළුවන්. හොඳ උසක් තියෙනවා. ෆ්‍රිජ් එකට අයිටම්ස් දාන්න ගොඩක් වැදගත් වෙන අයිටම් එකක්. මේ තියෙන මෙෂරින් කප්ස් තියෙනවා. ඉතින් මේ පොඩිම මෙෂරින් කප්ස් එක රුපියල් 340ක් තමයි වෙන්නේ. ඊට අමතරව මෙතන ලොකු මෙෂරින් කප්ස් තියෙනවා රුපියල් 590ක් තමයි මේ මෙෂරින් කප්ස් වෙන්නේ. ෆුඩ් ටවුන් කියලා මෙන්න මේ වගේ දේවල් වලට මෙතනින් අවුට් ගන්න පුළුවන් රුපියල් 890ක් තමයි මෙන්න මේ ෆුඩ් ටවුන් වෙන්නේ. ඉතින් මේක හැන්ඩල් එක අනුව ප්‍රයිසස් වෙනස් වෙනවා. ඉතින් 700ට තියෙනවා හැන්ඩල් එක නැති ඒවා. ගෙදරට අවශ්‍ය මෙෂරින් ස්පූන් සෙට් එක. ඉතින් මේක රුපියල් 560ක් තමයි වෙන්නේ. ඉතින් මේකට මෙෂරින් ප්ලාස්ටික් ප්ලේට්ස් අනිවාර්යෙන් ඔයාගේ ටේබල් එකට තියන්න අවශ්‍ය වෙයි. රුපියල් 1250යි මේ ලොකු ප්ලේට් එක. ඉතින් ලස්සන ඩිසයින් තියෙනවා. ඒවට බලා ගන්න පුළුවන්. ලී කලර් එකට තියෙනවා. ඒ වගේම වේලිච්ච කොළ ඩිසයින් එකට තියෙනවා. ඒ වගේම ග්‍රීන් ඒ කියන්නේ පොල් අතු විදිහට තියෙන එක තියෙනවා. ඒ වගේමයි වුඩ් ප්ලේට් දෙක මේ විදිහට තියෙනවා. ඉතින් මේ හැම එකක්ම ඔයාලට අරගන්න පුළුවන් රුපියල් 1150ට. ඉතින් ඒ වගේම අනිවාර්යෙන් අලුත් අවුරුද්දට කෙසෙල් කොලේ කෑම වලට තියන්න ඕන නම් මෙන්න බලා ගන්න පුළුවන් ප්ලේට්ස් වර්ග තියෙනවා රුපියල් 560යි 550 සහ 990 ආකාරයෙන් ප්‍රයිසස් වලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ලස්සන කෙසෙල් කොලේ ඩිසයින් ප්ලේට්. හැම මාසෙම මෙන්න මේක පන් වලින් හදපු ප්ලේට්. ඉතින් ඇත්තටම මේ පන් වලින් මේ ප්ලේට් එක හදලා තියෙන්නේ. පන් වලින් කෝට් කරලා තියෙන රුපියල් 890ක් තමයි වෙන්නේ. බැලුමට මේක පන් වලින් හදලා වගේ තමයි තියෙන්නේ. ඊට අමතරව ගොඩක් කට්ටිය හිතනවා මේක මේ ලියෙන් හදපු ප්ලේට් එකක්ද කියලා. නෑ, මේක ලියෙන් හදපු ප්ලේට් එකක් නෑ. මේක 550යි 650යි සහ 650 වෙන ප්ලේට්ස් වර්ග තුනක් වඩ මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ලියෙන් නෙමෙයි හදලා තියෙන්නේ. මේ ලී කලර් එක ප්ලේට් කරලා තියෙන්නේ. ප්ලාස්ටික් වලට හුරු ප්ලාස්ටික් කියන්නත් දැන් මේක ඉතින් මේ ප්ලේට් එක හදලා තියෙන්නේ මෙලමයින්ස් වලින්. ඉතින් මෙලමයින් ප්ලේට්ස් එකෙන් බඩ බලා ගන්න පුළුවන් ලස්සන ෆිෂ් ප්ලේට් එක මෙලමයින් වලින් හදලා තියෙන රුපියල් 990. මෙතන ප්ලාස්ටික් ජග් කලෙක්ෂන් එක ආපහු වලට බලා ගන්න පුළුවන්. විවිධ වර්ග රුපියල් 720න් නම් තියෙනවා. ඒ වගේම කප්ස් වර්ග ප්ලාස්ටික් කප්ස් රුපියල් 220 ඉඳන් මෙන්න මේ ප්ලාස්ටික් කප් වල බලා ගන්න පුළුවන්. මෙන්න මේ සෙක්ෂන් එකේ වලට බලා ගන්න පුළුවන් ලස්සන ට්‍රේස්. ඉතින් වලට පේනවා ඇති golden color mix වෙච්ච ලස්සන ප්ලේට්ස් එක ගැන ලක්ෂරි ලුක් එකක් එන ට්‍රේස් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලටම ප්‍රයිසස් මේ ට්‍රේස් වල ගන්න මේක මේ new arrival සෙට් එකේ තියෙන ට්‍රේස් සෙට් එකක්. ඉතින් ඔයාලට මෙන්න මේ ට්‍රේස් එක ගැන පොඩි ට්‍රේ එක බලා ගන්න පුළුවන්. ලස්සන ක්‍රිස්ටල් ට්‍රේ එකක් රුපියල් 990යි. ඉතින් ඒ වගේම ලස්සන පොඩි රවුන්ඩ් ට්‍රේ එක වට බලා ගන්න පුළුවන්. මේකත් රුපියල් 990යි. ඉතින් සයිසස් විදිහට ගත්තොත් ලොකු සයිස් එක තියෙනවා මෙන්න මෙතන. මේ තියෙන්නේ මේ ට්‍රේ එක වෙන්නේ රුපියල් 1750යි. ඉතින් මේක ලොකු ට්‍රේ එක 950 එකේ ලොකු එක. ඉතින් මට බලා ගන්න පුළුවන් ලස්සන ඩිසයින් තියෙනවා. මේ තියෙන යනි ඩිසයින් එක ක්‍රිස්ටල් කලර් ආපු. ඉතින් මේක තමයි තියෙන ලොකුම එක. මේක රුපියල් 1950ක් වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ට්‍රේ එක. ඒ වගේමයි මේක මේ ඒ කොටුවේ කියම රවුන්ඩ් ට්‍රේ එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකත් රුපියල් 1350ක් තමයි මෙන්න මේ රවුන්ඩ් ට්‍රේ එක වෙන්නේ. ඊට අමතරව ඒ ක්‍රිස්ටල් කලර් එකට අමතරව මෙන්න මේ වගේ ට්‍රේස් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ පොඩිම ට්‍රේ එක වෙන්නේ රුපියල් 1350යි. ඒ වගේම ඒකේ ලොකුම ට්‍රේ එක 1950යි. ඉතින් මෙන්න මේ වගේ තව පල්ලෙහාට ෂේඩ්ස් ඒ කියන්නේ බොක්ස් ස්ටයිල් එක සහ රවුන්ඩ් ස්ටයිල් එක දෙකක් තියෙනවා. බලා ගන්න පුළුවන්. සේම් ප්‍රයිසස් තමයි දෙකේම යන්නේ. මම තමයි එක තියෙන. ඉතින් ඊට අමතරව normal ට්‍රේස් වලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ලස්සන රවුන්ඩ් ට්‍රේ එක රුපියල් 1650ක් තමයි වෙන්නේ. මේ වගේ ලොකුම එකේ ඉඳලා පොඩි එකටත් ලස්සන gold color mix වෙච්ච ප්ලේට්ස් වලට ට්‍රේස් වලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ වගේ ෆෘට්ස් මොන හරි දාලා තියන්න පුළුවන් ට්‍රේස් වලට අර ගන්න පුළුවන්. මේක රුපියල් 1950ක් තමයි වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ තමයි මේ ප්ලේට් එක වෙන්නේ. ඉතින් මේ වගේ ලස්සන වහලා තියන්න පුළුවන් ට්‍රේස් වලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ට්‍රේ එක රුපියල් 2890ක් තමයි වෙන්නේ. ඉතින් මේක මේ
ලස්සන සෙපරේට් කරලා තියෙනවා. පාට මෙන්න මේ විදිහට. ඉතින් කෑම ජාති හැම වෙනම සෙපරේට් කරලා දාලා තියෙනවා නම් මෙන්න මේ මේක ඔයාලට අරගන්න පුළුවන්. ඉතින් ලස්සන ෂේප් එකක් තියෙන මේක රුපියල් 5850ක් තමයි වෙන්නේ. ඉතින් ඊට අමතරව මෙන්න මේ ඔයාලට විතර සේව් කරලා තියාගන්න බෑ. 3150ක් වෙන මෙන්න මේ විතර බොක්ස් එකත් අරගන්න පුළුවන්. මේක විතර ස්ටෝරේජ් බොක්ස් එකක්. ඩිසයින් වර්ග තුනක් තියෙන. ඉතින් මේ ලොකු විතර දාන එක රුපියල් 4890ක් වෙනවා. ඊට අමතරව මෙන්න මෙතන තියෙනවා ලස්සන black color face collection එකක්. ඉතින් black සහ red දීපු ලස්සන ඩාර්ක් තීම් එකට යන රුපියල් 1390ක් තමයි මෙන්න මේ ට්‍රේක වෙන්නේ. ඉතින් ලස්සන ඩිසයින් එකක්. ඒකෙම ලොකු එක වල බලා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් ඒක රුපියල් 1690ක් තමයි මේ ට්‍රේක වෙන්නේ. ඒ වගේමයි මෙතන ලස්සන තව රතු පාට සහ බ්ලැක් කලර් මික්ස් වෙච්ච ට්‍රේ එකක් තියෙනවා. කොටු මේක රුපියල් 1950ක් තමයි මෙන්න මේ ට්‍රේක වෙන්නේ. මෙන්න මෙතන wood color trays තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ට්‍රේක අන්න එහෙම තමයි wood color trays තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි මේ අලුත් මැටීරියල් එක. ඒ වගේම මේක මෙලමයින් වලින් තමයි හදලා තියෙන්නේ. රුපියල් 1350 මේ ලොකු ට්‍රේක. ඉතින් මේ පොඩි trays ගොඩක් වලට මෙන්න මේ විදිහට බලාගෙන ඉන්න හැකියාව තියෙනවා. මාබල් ඩිසයින් එකෙන් හදලා තියෙන්නේ රුපියල් 2250ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මේකේ රවුන්ඩ් සහ බොක්ස් විදියට ඔයාලට අරගන්න පුළුවන් මෙන්න මේ. ඉතින් මෙතන තියෙනවා අලුතෙන් නිව් අරයිවල්ස් විදියට ආපු එයා ටයිට් කන්ටේනර් බොක්ස්. ඉතින් මේක රුපියල් 3150 ඉඳලා යන්නේ 3150 ඉඳලා ඔයාලට අරගන්න පුළුවන්. ඉතින් මේකේ සයිසස් වර්ග ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට මේ බලුවොත් පේනවා ඇති. මෙන්න මේ පොඩි සයිස් එක වලට අරගන්න පුළුවන් රුපියල් 1650යි. ඒ වගේම මේ ලොකු සයිස් එක වලට ගන්න පුළුවන් 3100යි. ඒ වගේමයි මේකේ රවුන්ඩ් එකට අමතරව බොක්ස් එකත් වලට අරගෙන මේ හැකියාව තියෙනවා. ඉතින් මේ පොඩි බොක්ස් එකේ රුපියල් 1350යි. මේ ලොකු බොක්ස් එක වෙන රුපියල් 3240යි. හරි ඊට අමතරව මෙතන තියෙනවා පීලර්ස් වර්ග කිචන් එකට අනිවාර්යෙන් අවශ්‍ය වෙන රුපියල් 550 ලා 1500 වෙනකම් විවිධ වර්ගයන්ගෙන් පීලර්ස් වලට මෙතනින් අරගෙන ඉන්න හැකියාව තියෙනවා. ඒ වගේමයි පීලර්ස් වලට අමතරව මෙතන තියෙනවා තව ඔයාලට wood වලින් හදපු බොටල් ඕපනර් ඒ වගේ දේවලුත් මෙන්න මෙතනින් අරගෙන ඉන්න හැකියාව තියෙනවා. අපිට හම්බුණා එයා ටයිට් කන්ටේනර් බොක්ස්. මෙතන මේ ප්ලාස්ටික් මැටීරියල් එකෙන් හදපු. ඉතින් මේක විවිධ කලර්ස් වලින් තියෙන සෙට් එකක්. ඉතින් මේකේ ප්‍රයිසස් වලට ගත්තොත් මම මේ පොඩි එකක ප්‍රයිස් එකක් කියන්නම්. ඉතින් මේක රුපියල් 990ක් තමයි මේ පොඩි ප්‍රයිස් පොඩි බොක්ස් එක වෙන්නේ. ඊට අමතරව ඊළඟ සයිස් එක වෙන්නේ රුපියල් 1150. ඉතින් ඒකෙම ලොකු සයිස් එක තියෙනවා වලට අරගන්න පුළුවන් රුපියල් 1690කට. ඉතින් මේක කොටු සහ රවුන්ඩ් වශයෙන් මේ බොක්සස් වලට අරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කන්ටේනර් එක 1960ක් තමයි වෙන්නේ. ඒක බලන්න පුළුවන්. ක්වොන්ටිටිස් වර්ග මේකෙදි වෙනස් වෙනවා. හරි ඉතින් මෙතන තියෙනවා ෆ්ලාස්ක් වර්ග. ඉතින් රුපියල් පොඩි එකේ ලොකු ෆ්ලාස්ක් එකක් මෙතන අරගන්න පුළුවන්. ඉතින් අපි බලුවොත් මෙතන ලොකුම ෆ්ලාස්ක් එක ස්ටේන්ලස් ස්ටීල් එකෙන් රුපියල් 3450යි. ප්ලාස්ටික් වලින් ගන්නවා නම් ඔයාලට රුපියල් 2950 ඉඳලා පල්ලෙහාට වෙනකන් ඔයාලට අරගන්න පුළුවන්. මේ ෆ්ලාස්ක් වර්ග ඉතින් ක්වොන්ටිටි විදිහට ප්‍රයිසස් වෙනස් වෙනවා. ඉතින් මම ඔයාලට අඩුම තියෙන ප්‍රයිස් එක කිව්වොත් රුපියල් 1890ට තියෙන මෙන්න මේ ෆ්ලාස්ක් එක. ඒ වගේමයි සයිසස් වැඩි වෙනකොට ෆ්ලාස්ක් එක ප්‍රයිස් එක පොඩ්ඩක් වැඩි වෙනවා. ඉතින් මේ තියෙන ලොකු කලෙක්ෂන් එකෙන් ඔයාලට මෙන්න මේ වගේ ෆ්ලාස්ක් වර්ග බලාගෙන ඉන්න හැකියාව ඔයාලට තියෙන ලීටර් 3 වෙනකන් ඔයාලට ෆ්ලාස්ක් වර්ග ඉතින් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ලීටර් 3 ෆ්ලාස්ක් එක රුපියල් 6250ක් වෙනවා. ඒ වගේම මෙන්න මේ ප්ලාස්ටික් එකකින් එන ෆ්ලාස්ක් එක රුපියල් 6790ක් වෙනවා. හරි ඉතින් මෙන්න මෙතන තවත් කලෙක්ෂන් එකක් තියෙනවා ලස්සන මේසන්ස් ජාර්. ඉතින් ඔයාලා කැමති නම් රුපියල් 550ට මෙන්න මේසන්ස් ජාර් අරගෙන ඉන්න හැකියාවක් තියෙනවා. ඒ වගේමයි මෙතන ස්පයිසි ජාර් කලෙක්ෂන් එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් සයිසස් වෙනස් සයිසස් වලින් තියෙනවා රුපියල් 290යි මෙන්න මේ ස්පයිසි ජාර් එක. ඉතින් ඔයාලට මම පෙන්නන්නම්. මෙතන මේ ගොඩක් වෙනස් වෙරයිටි එකකින් තියෙන මෙන්න මේ ස්පයිසි ජාර් එකේ තියෙන ඔයිල් ස්ප්‍රේ බොටල් එකක් රුපියල් 690යි. ඉතින් අපි ගෙදර නිකන් බෝතල් වලට දාලා තියෙන විදියට වෙනකොට මෙන්න මේ වගේ එකකට ඔයාලට
ඔයිල් ඔයාලගේ දාලා තියන්න පුළුවන්. ඒ වගේමයි ඔයිල් වැඩිපුර කන්සම්ප්ෂන් වෙන්නේ නැහැ, පරිභෝජනය වෙන්නේ නැහැ මේ වගේ දෙයක් පාවිච්චි කරනවා නම්. ඉතින් අවශ්‍ය ප්‍රමාණයට ඔයාලට ස්ප්‍රේ කරගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ ඔයිල් ස්ප්‍රේ බොටල් එක හරහා. මේක ඩීකාන්ටර් බොටලයක් රුපියල් 1890ක් තමයි වෙන්නේ. ඔය ඉතින් මේක ග්ලාස් වෙයාර් එකක් තවත් වෝටර් කාර්ෆ්‍රී කියලා. ඉතින් මේ තියෙන්නේ ඩිස්ප්ලේ එකට දාලා තියෙන එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් වීදුරු වලින් තමයි හදලා තියෙන්නේ. රුපියල් 1190ක් තමයි වෙන්නේ. රුපියල් 450ක් තමයි මෙන්න මේ බොටල් වෙන්නේ. ඉතින් ඔන්න ගොඩක් අය හොයලා බලා හිටපු දෙයක් තමයි මෙන්න මේ ස්පයිසි ජාර් එකක් එක. ඉතින් මෙන්න තියෙනවා ලස්සන ස්පයිසි ජාර් එකක්. ඒවට පේන තියෙන කාරකවනකට රුපියල් 5290ක් තමයි වෙන්නේ. ඉතින් ඒකෙම ලොකු එක තියෙනවා. මෙන්න මේ තියෙන්නේ ඒ 6 pieces. so මේකට 6 pieces හම්බ වෙනවා රුපියල් 2790. මේක ක්ලීන් කිචන් එකක් විතර තියාගන්න පුළුවන්. මෙන්න මේ කලෙක්ෂන් එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙන්න මේක එන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් අලුත් අයිටම් එකක්. මේක ඇතුලේ ඔයාලට මෙන්න මේ විදිහට ස්ප්‍රේස් කරලා තියාගන්න පුළුවන් ඔයාගේ බඩු. ඒ වගේම මෙන්න මෙතන කප්ස් වලට බලා ගන්න පුළුවන්. එතන මම ඔයාලට දාලා තියාගන්න. ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 7190ක් තමයි. ඉතින් මෙතන තියෙනවා බලා ගන්න පුළුවන් එයා ටයිට් ජාස්. ඉතින් මේ අලුත් කලෙක්ෂන් එකට අවිල්ලා තියෙන ජා කලෙක්ෂන් එකේ ඉතින් මේ අලුත් කලෙක්ෂන් එක වෙන රුපියල් 990ක් තමයි. ඉතින් මේක එයා ටයිට් ලිඩ් එකක් තමයි මේකේ තියෙන්නේ. මේ වගේ තමයි ඕපන් කරාම වලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙතන තවත් ස්පයිසි ජාර් කලෙක්ෂන් එකේ එන එකක් තියෙනවා. මේක රුපියල් 1690ක් වෙනවා. මේක සයිසස් විදියට වෙනස් වෙනවා. ඒක එන එයා එක තියෙනවා. මේක රුපියල් 990ක් තමයි වෙන්නේ. තවත් එකක් තමයි මෙන්න මේ එයා ටයිට් එක එන එක. මේක රුපියල් 2200ක් තමයි වෙන්නේ. මේකේ ලස්සන කලෙක්ෂන් සෙට් එකක් තියෙනවා. ලස්සන කලෙක්ෂන් එකක් වල බලා ගන්න පුළුවන්. ලක්ෂරි ලුක් එකක් තියෙන ස්පයිසි ජාර් කලෙක්ෂන් එකක්. ඉතින් මේකට වාට ස්පයිසි නට්ස් ඒ වගේම ෆෘට්ස් ඒ වගේ දේවල් මේකේ දාලා තියාගන්න පුළුවන්. 3 pieces තමයි එන්නේ එක පැක් එකකට. රුපියල් 3100යි මෙන්න මේ ලස්සන කලෙක්ෂන් එක. රුපියල් 4450ක් තමයි මෙන්න මේ සෙට් එක වෙන්නේ. ස්ටේන්ලස් ස්ටීල් කවර් එකක් වටේ තියෙනවා. හැබැයි මේක ඇතුලේ තියෙන්නේ glass ware. හරි. ඉතින් මෙන්න මෙතන තියෙනවා kitchen seasoning cans වලට આવත් අරගන්න පුළුවන්. මේක රුපියල් 4350ක් තමයි වෙන්නේ. තුනක් ඔයාලට මේ සෙට් එකේ හම්බ වෙනවා. ඒ වගේමයි විවිධ වර්ගයන්ගෙන් මෙන්න මේ ස්පයිස් cans වලට අරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ රත්තරන් පාට සෙට් එක රුපියල් 3250ක් තමයි වෙන්නේ. ඉතින් මේකට හතරක් හම්බ වෙනවා. ඉතින් මෙන්න මෙතන තියෙනවා ඔයාලට spicy bag storage rack එකක්. ඉතින් ඔයාලගේ spicy බෑග් එක ඔයා හදිසියක්වත් කැඩුවා නම් බොටලයක් නැත්නම් දාගන්න මෙන්න මේ වගේ කලෙක්ෂන් එකක් ගත්තා නම් ඔයාට පුළුවන් ඔයාගේ පැකට් ආෆ්ටර් ඕපන් කරාට පස්සේ ආපහු හැලෙන්නේ නැති වෙන්න ලොක් කරලා තියාගන්න. ඉතින් මේක රුපියල් 1790ක් තමයි වෙන්නේ. මෙන්න මෙහිම තමයි අයිටම් එක තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙහිම තිබ්බට පස්සේ මේක මේ ඔයාලට මේ පැකට් එක ලොක් කරලා තියාගන්න පුළුවන්. ඉතින් අපි දන්නවනේ පැකට් එක අපි චුට්ටක් කැඩුවාම ඔක්කොම පාවිච්චි කරන්න නැත. ඒක ටික හැලෙනවා. ඉතින් මෙන්න මේක ගොඩක් හොඳ දෙයක්. කුස්සියට ඔයාලට පිරිසිදුව තියාගන්න. මෙන්න මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ඔයිල් ඩිස්පෙන්සර් එකක්. මේක රුපියල් 350ක් තමයි වෙන්නේ. ඉතින් මෙතන තව තියෙනවා ඔයාලට salt ඒ වගේම pepper මේසයක් උඩ තියලා දාගන්න කැමති ප්‍රමාණයෙන් රුපියල් 790 ඉඳන් ඔයාලට මෙන්න මේක බලා ගන්න පුළුවන්. දැන් එකට අවශ්‍ය වෙන cup holders ඒ වගේ ස්පයිසි ජාරක්ස් තියෙනවා රුපියල් 2190යි. ඒ වගේමයි මෙටල් වලින් ඇවිල්ලා තියෙන රුපියල් 4200ක් වෙන මෙන්න මේ රැක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකේ ලොකු එක වලට මෙන්න මේ ආකාරයෙන් බලා ගන්න පුළුවන්. ඒක වෙන්නේ රුපියල් 3950යි. මෙන්න මෙතන තියෙනවා ඔයාලට පොඩි පොඩි දේවල් ගෙදර කොටා ගන්න ස්ටේන්ලස් ස්ටීල් වලින් හදපු රුපියල් 4100ක් වෙන මෙන්න මේ වංගෙඩි. මේ ලොකු එක තියෙනවා රුපියල් 5250යි. විවිධ වර්ගයන්ගේ ලී වලින් නම් ඔයාලට මෙහෙම බලා ගන්න පුළුවන්. ඒ වගේම ලී ට්‍රේස් තියෙනවා ඔයාලට ගල් වලින් හොයනවා නම් කළු ගල් වලින් සහ මාබල් වලින් හදපු රුපියල් 1290 ඉඳලා රුපියල් 4600 වෙනකම් මේ වගේ වංගෙඩි වලට අර ගන්න පුළුවන්. ඉතින් ලී වංගෙඩි තමයි රුපියල් 1290යි. කිතුල් වලින් හදලා තියෙන බේකින් ට්‍රේස් වෙනවා ලිඩ් එකක් එක්ක එන එක රුපියල් 3390 ඉඳලා ඔයාලට මෙතන සයිසස් විවිධ සයිසස් වලින් අරගෙන හැකියාව තියෙනවා. හැටියට අමතරව මෙතන තව තියෙනවා ඔයාලට මේ වගේ ට්‍රේස් කලෙක්ෂන් එක බලා ගන්න පුළුවන් රුපියල් 4850යි.
වාට වෙන වෙනමත් මේක අරගන්න පුළුවන් රුපියල් 2750යි. ඒක සයිසස් වලින් ඔයාලට මෙන්න මේ ට්‍රේස් බලා ගන්න පුළුවන්. boxes storage boxes like රුපියල් 2350යි. storage boxes විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් lid එකත් එක්ක එන glassware box එක. එතන තියෙනවා අමුතුම item එකක්. ඔයාලට මේක බලා ගන්න පුළුවන් රුපියල් 650ක් තමයි වෙන්නේ. මේක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ kitchen එකේ හැඳි ලස්සනට පිළිවෙලකට තියලා තියාගන්න. ඒ වගේමයි මෙතන රිස්ක් වර්ග කිචන් එකට අවශ්‍ය සියලුම හැඳි වර්ග වලට මෙතනින් අරගන්න පුළුවන්. මේක රුපියල් 1390ක් තමයි වෙන්නේ. ලස්සන සිලිකන් රෝලින් පෙන් එක. ඉතින් පාටවල් දෙක තුනකින් වලට අරගන්න පුළුවන්. පින්ක් කලර් තියෙනවා, ග්‍රීන් කලර් තියෙනවා, ඒ වගේම බ්ලූ කලර් තියෙනවා, රෙඩ් කලර් තියෙනවා. ලස්සන කිචන් එකට අවශ්‍ය හැම හැඳි જાතියක්ම මෙතනින් ඔයාලට අරගන්න පුළුවන්. ඉතින් මෙතන බ්ලැක් බෑග් ක්ලිප් තියෙනවා රුපියල් 220යි. ගොඩක් දේවල් තියෙන ඉතින් හැම එකෙම ප්‍රයිසස් කියන්න බෑ තියෙන items. හැබැයි අනිවාර්යයෙන්ම මෙතනට එන්න කිචන් එකට අවශ්‍ය සියලුම හැඳි වර්ගයෙන් ඉඳන් ඕනම දෙයක් මෙතනින් අඩුවට අරගන්න පුළුවන්. ටේබල් මැට්ස් තියෙන රුපියල් 390 ඉඳන් උඩට වාට මෙන්න මේ ටේබල් මැට්ස් අරගන්න පුළුවන්. ඉතින් විවිධ වර්ගයන් විවිධ කලර්ස් වලින් ටේබල් මැට්ස් තියෙනවා. ඒ වගේමයි vegetable choppers වලට අරගන්න පුළුවන් රුපියල් 1290 ඉඳලා උඩට වලට vegetable choppers අරගන්න පුළුවන්. ඉතින් cookies හදන්න මෙන්න මේ ලෙට කට එක ගන්න බලලා රුපියල් 1190ක් තමයි වෙන්නේ. ඉතින් මේ section එකේ ඔයාලට අනිවාර්යෙන් ඔයාලගේ baking වලට අවශ්‍ය සියලුම දේවල් මෙතනින් collect කරගන්න පුළුවන්. ඉතින් වලට අවශ්‍ය සියලුම nozzle වර්ග ඉතින් nozzle collection එක මෙතනින් ඔයාලට අරගන්න පුළුවන්. රුපියල් 1020යි මෙන්න මේ nozzle collection එක. මෙන්න මේ ආකාරයෙන් ඔයාලට baking section එකට ආවොත් 70ක off එකක් එක්ක මෙන්න මෙතන තියෙන baking items අනිවාර්යෙන් අරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයා තැන් වලට යන්න අවශ්‍ය නැහැ. එකම තැනකට එන්න මෙන්න මේ සියලුම baking items ඔයාට අරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම stainless steel spoons විවිධ ಜಾති විවිධ වර්ග වලින් ඔයාට අරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ molds වර්ග. ඔයාලා කප් කේක් හදනවා නම් කප් කේක් වලට අදාළ stainless steel cups, ඒ වගේම silicon cups, ඒ වගේ සියලුම දේවල් මෙතනින් අරගන්න පුළුවන්. මෙතන තියෙන මේ silicon 6 පැක් එක රුපියල් 490ක් තමයි ඔයාලට වෙන්නේ. ඔයාලට මේ බලා ගන්න පුළුවන්. ඒක silicon එක සහ silicon ඉතින් මේකට එන mat එක තියෙනවා. ඉතින් මේ mat එකත් ඔයාලට මේකට આવත් අරගන්න පුළුවන්. මේ mat එක රතු පාට තියෙනවා, රෝස පාට තියෙනවා, දම් පාට තියෙනවා. ඉතින් මේකේ price එක වෙන්නේ රුපියල් 590යි. ඉතින් මේ වගේ තව molds ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා ආප්පා හදනවා නම් මේ තියෙන රුපියල් 790කට සිලිකන් mold එක. ඉතින් මෙතන තියෙන foil containers වලට බලා ගන්න පුළුවන්. මේ foil containers pack වශයෙන් තමයි තියෙන්නේ. ඉතින් මේ pack එක රුපියල් 750ක් තමයි වෙන්නේ. ඉතින් ඇත්තටම අපි මේවා වෙන තැන් වලින් ලොකු ගණන් වලට දැක්කට මේ shop එකේ වලට ගොඩාක් අඩුවට මේ molds අරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් stainless steel spoons වර්ග, ගැරපු වර්ග. ඉතින් මෙන්න තියෙන්නේ විවිධ වර්ගයන්ගෙන් විවිධ sizes වලින් ඔයාට කැමති විදියකට අරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මෙතනට එන්න රුපියල් 50 ඉඳන් උඩට මෙතන ස්පූන්ස් වර්ග ඔයාට අරගන්න පුළුවන්. ඉතින් collection එකේ හැම එකෙම prices කියන්න බෑ. මොකද ගොඩාක් ලොකු collection එකක් ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙන්නේ. මේ හැම එකක්ම එක එක දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් රුපියල් අඩුම මුදල රුපියල් 50 ඉඳලා වාට මෙතන හැඳි අරගෙන ඉන්න කියන්නේ ස්පූන් ස්ටේන්ලස් ස්ටීල් ස්පූන්ස් අරගෙන ඉන්න හැකියාව තියෙන. ඒ වගේමයි තව කොටරි තෑග්ගක් දෙනවා නම් මේ වගේ ලස්සන පැක් විදියට ඔයාලට ස්පූන් අරගන්න පුළුවන් රුපියල් 3250යි මේ ස්පූන්ස්. ඉතින් ඔයාලා මෙන්න මේ බලා ගන්න පුළුවන් මේ ග්‍රේටර්ස්. ඉතින් ලස්සන ලී ඩිසයින් එකකින් හදලා තියෙන විවිධ sizes වලින් එන මේ ග්‍රේටර්ස් රුපියල් 1100 ඉඳලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේමයි මෙතන මේ පොල් ගන්න මැෂින්ස් තියෙනවා. ඉතින් රුපියල් 4670යි රුපියල් අඩුම රුපියල් 5890යි. ඒකත් අඩුවෙන් තියෙනවා තව 3000 ගානටත් මෙතන පොල් ගානේ. කාට හදන්න පුළුවන් කේක් කප් හෝල්ඩර්ස් වෙන රුපියල් 250 මෙන්න මේ සෙට් එකම. ඉතින් හරිම ලාභයි. සෙට් එකේ ගොඩක් එනවා. ඉතින් ආවොත් අනිවාර්යෙන් අරගන්න පුළුවන්. ඒ වගේම මෙතන හැඳි collection වලින් ඔයාලට අරගන්න පුළුවන්. මෙන්න මේ හැඳි collection එක වෙන්නේ රුපියල් 820යි. ඉතින් මේ වගේ ලස්සන හැඳි collection සහ මෙතන තියෙන ලස්සන pay collection මේ වගේ දේවල් ආවොත් අරගන්න පුළුවන් අඩු මුදලට. ඉතින් ඔයාලට පේන ඇති මෙතන මේ පිහිමුවත් කරන එක වෙන්නේ රුපියල් 360යි. ඉතින් පිටතෙන් වල මේ රුපියල් 500 600 වුණාට මෙතන තවත් අඩුම මුදලට ඔයාලට
මේ දේවල් අරගෙනීමේ හැකියාව අනිවාර්යෙන් තියෙනවා. ඒ වගේම ඉතින් මෙතන බේකින් ට්‍රේස් තියෙනවා. ඉතින් පොඩි එකෙන් ඉඳලා ලොකු අයිටම් එක ගන්න රුපියල් 310යි මේ පොඩි බේකින් ට්‍රේ එක. ඒ වගේම මේ වගේ ලොකු බේකින් ට්‍රේ එක රුපියල් 820ක් තමයි වෙන්නේ. ඒ වගේම ගෙදර පාන් හදනවා නම් මෙන්න තියෙන රුපියල් 590ට තමත් අත්ම මුදලට බේකින් ට්‍රේ එකක්. ඒ වගේමයි ඩෝනට් හදනවා නම් රුපියල් 850ට මේ ඩෝනට් ට්‍රේ එක තියෙනවා. ඒ වගේම පීට්සා මොනවාරි ටාර්ට් මොනවාරි හදනවා නම් මේක රුපියල් 1520ට තියෙනවා. ඊට අමතරව මේකේ පොඩ්ඩක් ක්වොලිටි ට්‍රේස් වර්ග තියෙනවා රුපියල් 50 ඉඳලා ලොකු අයිටම් එක වෙනකම් මෙතන වට බලා ගැනීම හැකියාව තියෙනවා රුපියල් 1450යි මෙන්න මේ ලොකු බේකින් ට්‍රේ එක. ඒ වගේම ඉතින් ඔයාලට අවශ්‍ය විවිධ වර්ගයේ බේකින් ට්‍රේස්, පීට්සා ට්‍රේස් රුපියල් 2190 විවිධ සයිසස් වලින් මෙතන බලා ගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා. ඉතින් මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ස්ටේන්ලස් ස්ටීල් ස්ට්‍රේනර්ස්. ඉතින් විවිධ වර්ගයන්ක කලෙක්ෂන් එකක් විතරට ගන්න පුළුවන් රුපියල් 590 මේවා වෙන්නේ. සහ ඔයාලට සිංගල් විතරත් මේ ස්ටේන්ලස් ස්ටීල් ස්ටේනර්ස් අරගෙන ඉන්නේ හැකියාව තියෙනවා. ඉතින් මේ ලස්සන කලෙක්ෂන් එක වෙන්නේ රුපියල් 850යි. ඉතින් මේකට අයිටම්ස් තුනක් ඔයාලට හම්බ වෙනවා. ඉතින් මෙතන ගොඩක් ලොකු නයිෆ් කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔයාලට ගෙදර අවශ්‍ය වෙන ভেජිටබල් කටර්ස් ඉඳලා අනිත් දේවල් වලට අවශ්‍ය සියලුම නයිෆ් කලෙක්ෂන් එකෙන් අරගෙනීමේ හැකියාව තියෙනවා. ඉතින් ප්‍රයිසස් වලට කියන්න ගියොත් අපි මෙන්න මේ මීට් නයිෆ් එක ගත්තොත් රුපියල් 3750ක් තමයි වෙන්නේ. ඒ වගේම ඊට අඩුවට යනවා නම් ඔයාලට රුපියල් මෙන්න මේ නයිෆ් එක රුපියල් 1550යි. ඒ වගේම මෙන්න මේ නයිෆ් එක රුපියල් 650යි. මේ නයිෆ් එක ඔයාලට ගන්න පුළුවන් රුපියල් 1390යි. ඒ වගේම ලී මෙටල් එකෙන් එන එක රුපියල් 1990යි. ඒ වගේම වෙජිටබල් කපනවා නම් මෙන්න මේ වගේ නයිෆ් වල අරගන්න පුළුවන් රුපියල් 1150යි. ඒ වගේම පොඩි මැටීරියල් එක තියෙනවා ආට රුපියල් 550ට ගන්න. කලර්ස් වලින් ලස්සන ඩිසයින්ස් දාපු chopping boards රුපියල් 990 ඉඳලා වට මේ chopping boards බලා ගන්න පුළුවන්. ලොකුම එක 1490යි. ඒ වගේම මෙන්න මේ ලොකු කලෙක්ෂන් එක chopping boards වල බලා ගන්න පුළුවන් ලී වලින්. ඒවා මුදරව ප්ලාස්ටික් වලින් තියෙන රුපියල් 1450ක් වෙන මේ කටින් බෝඩ් එක. ඊට අමතරව පොඩිම කටින් බෝඩ් එක රුපියල් 1250යි. ඉතින් මෙතන තියෙනවා ලොකු ස්ටේන්ලස් ස්ටීල් කලෙක්ෂන් එකක්. පාට මෙන්න මේ වගේ ලස්සන මේ පොට් එක බලා ගන්න පුළුවන් රුපියල් 1790. ඉතින් මේක ස්ටේන්ලස් ස්ටීල් වලට දැක්කම කාසෙක තියෙන ලස්සනට කිචන් එක දිවිසෙන බබලන විදිහට තමයි මේ ඒරියා එක හදලා තියෙන්නේ. මේ වගේ ලස්සන ප්ලේට් කලෙක්ෂන් එක තියෙනවා රුපියල් 6950යි. ඉතින් කප්ස් මේ සෙට් එකම වල කප්ස් 6ම ගන්න පුළුවන්. මේ කප්ස් වෙන ප්ලේට් එකත් එක්කම මේ වගේමයි මේ වගේ ගන්න පුළුවන් රුපියල් 5950යි 5350යි ආකාරයට විවිධ ගණන් ගණනාගෙන මෙතනින් අරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ තියෙන්නේ ස්ටේන්ලස් ස්ටීල් ජග්ස්. මේවත් රුපියල් 4950යි 6000යි ඒ අතර මුදල් වලට අරගන්න පුළුවන්. ක්ලේ පොට්ස් බලා ගන්න පුළුවන්. ඉතින් ඔය කිචන් එකට අවශ්‍ය ක්ලේ පොට්ස් වර්ග මේ ස්ථානයේ ඔයාලට අරගන්න පුළුවන්. මේ තියෙන්නේ එහෙම ක්ලේ පොට්ස් රුපියල් 170 ඉඳලා මේ වගේ කරීස් වාටු ගන්න පුළුවන් ක්ලේ පොට්ස් මෙතනින් අරගන්න පුළුවන්. ඉතින් විවිධ වර්ගයන්ගෙන් ක්ලේ පොට්ස් තියෙනවා. ඉතින් මේ වගේ මෝඩි රුපියල් 140 ඉඳන් උඩට ඒ වගේම ලිප්ස් ඒ වගේ දේවල් අරගන්න පුළුවන්. මේ තියෙන්නේ කොහොම සම්පූර්ණයෙන්ම විවිධ සයිසස් වලින් ක්ලේ පොට්ස්. ඉතින් රුපියල් 130 ඉඳලා මේ ක්ලේ පොට්ස් වලට අරගන්න පුළුවන්. ඒ වගේමයි මෙතන බොටල් තියෙනවා ක්ලේ බොටල් වලට වතුර කූල් කරලා බොන්න ආස නම් ජග් එක තියෙනවා 1490යි. ඒ වගේම මේ බොටල් එක තියෙනවා රුපියල් 1160යි. ඉතින් බොටල් කූල් වෙලා බොන්න ආස කට්ටිය ඉන්නවා. නිකන් වතුර බෝතල් වලට දාන අමතරව අන්න ඒ හැට මෙන්න මේ කලෙක්ෂන් එක ඔයාලට පොඩි මොන හරි දේවල් දාලා තියා ගන්න ඕන. ඔයාලා මේක ගොඩක් වැදගත්. ඉතින් චූටි කප්ස් තමයි මේක රුපියල් 450ක් තමයි මේ කප්ස් එකක් වෙන්නේ. මෙතන තියෙන ලස්සන වාට කලෙක්ෂන් එකක් ඇත්තටම කියනවා නම් මේකෙම ගණන් කියන්න අමාරුයි. හැම එකක්ම එක එක සයිස් වලදී ගණන් වෙනස් වෙනවා. පෑන්ස් කලෙක්ෂන් එකකට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ලස්සන පෑන් කලෙක්ෂන් එකක්. ඉතින් ඔයාලට මෙතන පෑන්ස් බලා ගන්න පුළුවන්. රුපියල් පොඩිම පෑන් එක රුපියල් 3650යි. ඉතින් රුපියල් 1000
1150 ඉඳලා ඔයාලට මෙතන පෑන්ට්ස් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් විවිධ වර්ගයන් විවිධ ෂේප්ස් වලින් ලස්සන පෑන්ට්ස් හાર્ට් ෂේප් එකේ පෑන්ට් එක වෙන්නේ රුපියල් 1190යි. ඉතින් හાર્ට් ෂේප්, ස්ටාර් ෂේප් හැම જાතියෙම මෙතන ඔයාලට මෙන්න මේ පෑන්ට් කලෙක්ෂන් එකකින් පෑන්ට්ස් අරගෙනීමේ හැකියාව තියෙනවා. ස්පූන් රුපියල් 90 ඉඳලා තියෙනවා. ඒ වගේම මෙතන ඉලෙක්ට්‍රික් අයිටම්ස් වලින් ඔයාලා මෙතනට ආවතින් අනිවාර්යෙන් අරගන්න පුළුවන් මෙන්න මේ જાතියේ කේක්ස් හදන බේකින් මික්සර් එක රුපියල් 39900. ඒ වගේම ආවන් එක රුපියල් 18100. ඒ වගේම ඔයාලට මෙතන ආවොත් තව එයා ෆ්‍රයි එකක් ගන්න පුළුවන් 37000යි. මේ වගේ ගොඩාක් ලොකු ඉලෙක්ට්‍රික් අයිටම් සෙට් එකකුත් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඉලෙක්ට්‍රික් වෝටර් කෙටල් තියෙනවා රුපියල් 3990 ඉඳලා ඊට අඩුවටත් මෙතන ඔයාලට අරගෙන හැකියාවක් තියෙනවා. ඒ වගේම රයිස් කුකර්, ගෑස් කුකර්, ඒ වගේම විවිධ ප්‍රමාණයන්ගෙන් අවශ්‍ය වෙන බ්ලෙන්ඩර් කලෙක්ෂන් එකකුත් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනට ආවොත් අනිවාර්යෙන්ම මේ සෙක්ෂන් එකටත් එන්න අමතක කරන්න එපා. බ්ලෙන්ඩර්ස් කලෙක්ෂන් එක වලට බලා ගන්න පුළුවන්. දැන් චොපර්ස් තියෙනවා, බ්ලෙන්ඩර්ස් තියෙනවා, ඉතින් ජූසර්ස් තියෙනවා. මේ වගේ දේවල් මෙතනට ආවොත් අනිවාර්යෙන් ඔයා කිචන් එක ලස්සන කරන්න ගන්න පුළුවන්. ඉතින් විවිධ වර්ගයන්ගෙන් අවශ්‍ය වෙන රයිස් කුකර්ස් වර්ග මෙතන තියෙනවා. මෙතන තියෙනවා තවත් වගේ අනිවාර්යෙන් බෙඩ්රූම් එකට අවශ්‍ය වෙන ලයිට්ස් වර්ග. ඉතින් ලෑම්ප්ස් වර්ග. ඉතින් මෙන්න මේ ඔයාලට පේන ලෑම්ප්ස් ඔයාලට අරගෙන පුළුවන්. රුපියල් 4100ක් වගේ තමයි මෙන්න මේ ලෑම්ප් කලෙක්ෂන් එක වෙන්නේ. ඊට අමතරව ඔයාලට පුළුවන් ටෝච් වර්ග මෙතන තියෙනවා. රුපියල් 8100යි රීචාර්ජබල් ටෝච්. ඉතින් අනිවාර්යෙන් ගෙදරකට අවශ්‍ය වෙන දේවල් ආවොත් මෙතනින් ඔයාලට අඩුවට අරගන්න පුළුවන්. ෆ්‍රිජ් අයිටම් රුපියල් 950 මෙන්න මේක වෙන්නේ. ඒක විවිධ වර්ගයන් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ලොකු සයිස් කලෙක්ෂන් එකක් තියෙනවා. ෆ්‍රිජ්, ස්ටෝරේජ්, බොක්ස් කලෙක්ෂන් එකක්. ඉතින් මේ තියෙන බොක්ස් එක රුපියල් 1690ක් තමයි වෙන්නේ. ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා වලට. ඉතින් ඒ වගේම නුගේගොඩ මංජලි වෙළඳ ආයතනයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම මේ වීඩියෝ කාලයට අරගෙන එන්න දක්වපු සහයෝගයට බොහොම ස්තුතිවන්ත වන අතර මේ වීඩියෝ එක නැරඹු ඔයාලටත් බොහොම ස්තුතියි. ඉතින් අපේ YouTube channel එක ඔයා තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරේ මතක් කරනවා. ඒ වගේම තමයි අපේ TikTok page එකත් FB page එකක් තියෙනවා. ඒකත් follow කරලා තියාගන්න. ඔයාලගේ යාළුවෝ අතරත් අපේ YouTube channel එක share කරන්න අමතක කරන්න එපා. ඉතින් නැවත මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙන්න. අදට ගිහිල්ලා එන්න ඔයාලට සුබ දවසක් වේවා.